Hello and welcome to Cutlets, Little Bites of Reality. Today, Paba's back. Um, and we have Kehelmua Cutlets. Now, Paba, එන සතියේ Ali Nati Ali Pagamana. It's something that we do here in Ibbagamua. We started doing it last year. මේ අපි කට්ටියට පොඩ්ඩක් කියමු මේ Ali Nati Ali Pagamana මොකක්ද කියලා. අලිනති අලිපා ගමන අලිනති අලිපා ගමන කියලා කියන්නේ මෙහි ඉබ්බාගමුවේ විශේෂයෙන් පාසල් යන දරුවෝ සහ කාන්තාවන් එකතු වෙලා මේ දේශගුණික විපර්යාස ගැන කතා කරන පොඩි ප්‍රජා වැඩසටහනක්. ඉතින් ඒක අපි අලිනති අලිපා ගමන කියලා නම් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මොකද අලි කියන්නේ දැන් මේ සති 3කට විතර කලින් පෙරහැරකට ගෙනියන්න අපේ ගමට ගම් කීපයක් එහායින් අලියෙක් වාහනයක හැප්පිලා මැරුණා. එයාව ලොරියක ගෙනියනකොට එයාව බස්සලා පොඩි විවේකයක් ගන්නකොට පාරේ ගියපු ලොරියක හැප්පි වෙලා ටිපර් ට්‍රක්. ඔව් අලියා මැරුණා. ඉතින් මේක විතරක් නෙමෙයි අලි මැරෙන එක අපි නිතරම අහනවා. බට් අලියා සංකේතයක් අපේ වනාන්තරවල තියෙන මොකද්ද ලෑන්ඩ්ස්කේප් එක. අපේ වනාන්තරවල තත්ත්වය ගැන මේ අලි අපිට කියලා දෙනවා. ඊට පස්සේ සති දෙකකට කලින් දැන් අපේ ගමට ගම් 3කට විතර එහා පැත්තෙන් තව අලි වල්ලලි 5 දෙනෙක් ඇවිල්ලා වල්ලලි කියන්නේ කැලේ ඉන්න සාමාන්‍ය අලි. අර හීලා අලි නෙමෙයි. මේ හැප්පිලා මේ ලොරියකින් බාලා පාරේ හැප්පිලා වෙන හීලා කරපු පෙරහැරකට ගෙනියන අලියෙක්. මේ මං කියන්නේ කැලෑවල ඉන්න අලිත් ගම්මානවලට එනවා. ගම්මානවලට ඇවිල්ලා අපි පොඩි කාලේ මෙහි ඉබ්බාගම පැත්තට එහෙම අලි ආවේ නැහැ. නමුත් දැන් එනවා. ඒ කියන්නේ අපිට තියෙන කැලෑ ප්‍රමාණය අඩු වෙලා. කැලෑ ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ ඒක මේ අලින්ට විතරක් බලපාන දෙයක් නෙමෙයි. එහෙනම් අපිට කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න තියෙන ශක්තිය. කියන්නේ අපි කියනවානේ ස්වභාව ධර්මයේ පෙනහල්ල තමයි මේ කැලෑ කියලා.